ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා මේ දක්වා ඔයාලා කොන්ද වේදනාවට කරගෙන ආපු ව්‍යායාම ගැන. සමහර ව්‍යායාම නිසා ඔයාලා කොන්ද වේදනාව වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. මේකට හේතුව තමයි එකම හේතුවක් නිසා නෙමෙයි අපිට අපේ කොන්ද වේදනාව ඇති වෙන්නේ. ඉතින් මේ විවිධ හේතුන් විසින් ඇති වෙන අපේ කොන්ද වේදනාවට එකම ව්‍යායාම මගින් අපිට ප්‍රතිඵලත් කරගන්න බෑ. ඉතින් මෙන්න මේ විවිධ හේතුන්ට අදාළව ඇති වෙන කොන්ද වේදනාව වලට ඔයාලට කරගන්න පුළුවන් best 10 දිගදුම් ව්‍යායාම ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඩොක්ටර් තුෂාරිකා. ඔයාලා එකතු වෙලා ඉන්නේ ෆිසියෝවියු YouTube channel එක සමගින්. ඔයාලා දැකලා ඇති YouTube එකේ විවිධ වීඩියෝ තියෙනවා කොන්දේ වේදනාව අදාළව කරගන්න පුළුවන් exercises ගැන. මේ exercises ඔයාලා ගෙදරදීම practice කරලත් ඇති. සමහර ව්‍යායාම නිසා ඔයාලට හොඳ ප්‍රතිඵල අත්විලත් ඇති. but සමහර ඒවා නිසා ඔයාලගේ වේදනාව තවත් වැඩි වෙලා ඇති. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි අපේ කොන්ද වේදනාව ඇතිවීමට විවිධ හේතුන් බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ කොඳු වැට පෙළේ තියෙන කාට්ලේජ් ඒ වගේම අස්ථි දි รา පත් වීම නිසා අපිට කොන්ද වේදනාව ඇති වෙනවා. ඊට අමතරව අපේ මේ තියෙන ඩිස්ක් එකක් බල්ජ් වෙලා ස්නායු තෙරපීමක් නිසා අපිට කොන්ද වේදනාව ඇති වෙනවා. මීට අමතරව බහුලව තියෙන දෙයක් තමයි අපේ මාංශ පේශි දිගදීම නිසා ඇදීම නිසා ඇතිවෙන කොන්ද වේදනාව. ඉතින් මේ විවිධ හේතුන් නිසා ඇතිවෙන කොන්ද වේදනාවට එකම ව්‍යායාමයක් කිරීමෙන් අපිට ප්‍රතිඵලත් කරගන්න බෑ. ඉතින් මීට අදාළව විවිධ ව්‍යායාම කිරීමෙන් තමයි අපිට අපේ කොන්ද වේදනාව අඩු කරගන්න පුළුවන් වෙන්නේ. මීට අමතරව විශේෂ දෙයක් තියෙනවා. මේ අපි පෙන්වලා දෙන එක ව්‍යායාමයක් එක දවසක් ප්‍රැක්ටිස් කරලා ඔයාලට ප්‍රතිඵලත් කරගන්න වෙන්නේ නැහැ. මේ ව්‍යායාම ඔයාලගේ දිනචර්යාවේ එක අංගයක් විදිහට දිගින් දිගටම ප්‍රැක්ටිස් කළොත් තමයි ඔයාලට හොඳ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු මේ විවිධ හේතුන් නිසා ඇතිවෙන කොන්ද වේදනාවට කළ යුතු සහ නොකළ යුතු best 10 ව්‍යායාම මොනවද කියලා. මේ පළමු ව්‍යායාමයේදී ඔබ කරන්නේ මෙන්න මේ ආකාර ධනිස් දෙක නමාගෙන ධනිස් දෙක පහළට ගෙනෙනවා. මෙහිදී ඔබට දැනිය යුතුයි කොන්දේ පහළ ප්‍රදේශයේ තට්ටා ප්‍රදේශයේ මාංශපේශි ඇදීමකට ලක් වෙනවා. ඒ වගේම මේ ඇදීමේදී ඇතිවන වේදනාව ඔබට දරාගත හැකි වේදනාවක් විය යුතුයි. ඔයාලට ලොකු පේන් එකක් එනකම් මේ සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහිදී ධනිස් දෙක පහළට ගෙන යන ලෙවල් එක තීරණය වෙන්නේ ඔයාලට දැනෙන වේදනාව අනුව. සාමාන්‍ය පේන් එකක් ඇති වෙන තරමට මේ ධනිස් දෙක පහළට ගෙන යාම ප්‍රමාණවත් වෙනවා. මෙම ව්‍යායාමය වැදගත් වෙන ඕනම කන්ඩිෂන් එකක් නිසා ඇතිවුණු කොන්දේ වේදනාවකට. ඒ කියන්නේ ඩිස්ක් එකක් පාල්ජ් වෙලා ස්නායු තෙරපීමකින් ඇතිවන වේදනාව, කොන්දේ ආතරයිටිස් තත්ත්වයක් නිසා, එහෙම නැත්නම් මාංශ පේශි ඇදීමකින් ඇතිවන කොන්දේ වේදනාව. මෙන්න මේ කුමන වේදනාවකට වුණත් මෙය යොදා ගන්න පුළුවන්. මෙය ඔබට වාර 3 බැගින් උදේ සහ රාත්‍රියට තප්පර 20ක් තබාගෙන මේ ව්‍යායාමය ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ දෙවන ව්‍යායාමයේදී ඔබ කරන්නේ අප කලින් කරපු ව්‍යායාමයට වඩා ටිකක් වෙනස් ආකාරයේ ඇදීමක්. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ තට්ටම් ප්‍රදේශ ආශ්‍රිතව විශේෂයෙන්ම ඒ වගේම කොන්දේ යටිපස ආශ්‍රිතව තියෙන මාංශපේශි ඇදීමකට ලක් කිරීම. ඉතින් මෙහිදී ඔබ කළ යුත්තේ මෙන්න මේ ආකාරයට ඔබ වීඩියෝ එකේ දකින ආකාරයට එක ධනේසක් නමලවල අනිත් ධනේස දිගහැරලා මෙන්න මේ ආකාරයට එක පසකට ඇදීම සිදු කරනවා. මේ ඇදීම ඔබ සිදු කර යුත්තේ ඔබට දැනෙන වේදනාව දරාගත හැකි පහසු වේදනාවක් වෙන ආකාරයට පමණයි. ඔබට තට්ටම් ප්‍රදේශ ආශ්‍රිතව මේ වෙනතුරු වේදනාවක් තියෙනවා නම් මෙන්න මේ ව්‍යායාමය කරලා බලන්න. ඔයාලට ගොඩක් සහනයක් ලැබෙවි. මොකද මේ ඉතා වැදගත් වෙනවා තට්ටම් ප්‍රදේශ ආශ්‍රිතව තියෙන වේදනාව අඩු කරන්න. ඉතින් මේ ව්‍යායාමය ඔබට ඔබේ කොන්දේ වේදනාව ස්නායු තෙරපීමකින්, ඒ වගේම අස්ථි දි รา පත් වීම නිසා, එහෙම නැත්නම් මාංශපේශි ඇදීම නිසා, මේ කුමන තත්ත්වයක් නිසා ඇතිවත් මෙන්න මේ ව්‍යායාමය ඔබට කරන්න පුළුවන්. ඉතින් මේ ව්‍යායාමයත් ඔබට තප්පර 20ක් තබාගෙන උදේ සහ සවස වාර 3 බැගින් කරමින් ඔබට තියෙන කොන්දේ වේදනාව අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ දෙවන ව්‍යායාමයේදී අපි කරන්නේ එක ධනේසක් නමලා අනිත් ධනේස දිගහැරලා නමපු ධනේස චෙස්ට් එක දක්වා ගෙන එනවා. ඒදී ඔබට දැනෙනවා කලව ප්‍රදේශයේ පිටුපස මාංශ පේශි, ඒ වගේම තට්ටම් ප්‍රදේශයේ මාංශ පේශි ඇදීමකට ලක් වෙනවා. ඉතින් මේ කොතරම් දුර ගෙනෙනවද කියලා තීරණය වෙන්නේ ඔබට දැනෙන පේන් එක අනුව. පේන් එක වැඩි නම් ඔයාලට මුලදී ගෙන්න බැරි වෙයි වැඩි ප්‍රමාණයකට. නමුත් මෙය දිගින් දිගටම කිරීමේදී ඔබට පහසු වේවි. ඉතින් මෙම ව්‍යායාමයත් උදේ සහ සවස තප්පර 20 බැගින් තබාගෙන වාර 3 බැගින් කරන්න පුළුවන්.
ඉතින් මෙම ව්‍යායාමයේ සමහර අවස්ථාවලදී ඔබට තියෙන්නේ ස්නායු තෙරපීමක් නිසා ඇතිවන කොන්ද වේදනාවක් නම් ඒදී සමහර පේෂන්ට්ලට මේ වේදනාව වැඩි වෙන්න පුළුවන් මේ ව්‍යායාමයේ මගින්. නමුත් ඔබට එහෙම වෙන්නේ නැත්නම් මේ එක්සර්සයිස් එක දිගටම කරන්න පුළුවන්. එහෙම වෙනවා නම් මෙය නවත්තන්න අනිත් ව්‍යායාම ඔබට කරගන්න පුළුවන්. මේ දකින ව්‍යායාමයේ කලින් දැකපු ව්‍යායාමයේ පොඩ්ඩක් වැඩි දියුණු අවස්ථාවක්. මෙහිදී අපි කරන්නේ ධනිස් දෙකම නමලෙවලා පපු ප්‍රදේශය දක්වා ගෙනෙල්ල ඇදීමකට ලක් කරනවා. මෙහිදීත් ඔබට දැනේවි කලව ප්‍රදේශයේ පිටුපස තියෙන මාංශපේශී තට්ටම් ප්‍රදේශයේ මාංශපේශී ඇදීමකට ලක් කරනවා. මෙයත් තප්පර 20 බැගින් තබාගෙන වාර 3 බැගින් උදේ සවස කරගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදීත් ඔබට ඩිස්ක් බල්ජ් එකක් නිසා ස්නායු තෙරපීමකින් ඇතිවෙන කොන්ද වේදනාවක් තියෙන්නේ. එවැනි අවස්ථාවකදී මෙය වැඩි වෙන්න පුළුවන් මේ වේදනාව මේ එක්සර්සයිස් එකකින් එහෙම වුණොත් මේ නවත්තන්න. ඉතින් මේ කරනකොට හැම ව්‍යායාමයකදීම හුස්ම ගැනීම සහ පිටකිරීම ඉතා අත්‍යවශ්‍යයි. හොඳින් නාසයෙන් හුස්ම ගනිමින් කටින් හුස්ම පිට කිරීම තමයි මේ ව්‍යායාම ඔබ සිදු කළ යුත්තේ. මේ ව්‍යායාමයේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ තට්ටම් ප්‍රදේශයේ තියෙන මාංශපේශී ඇදීමකට ලක් කිරීම. මේදී ඔබ කර යුත්තේ එක දණහිසක් නමලා අනිත් කකුල උඩින් මෙන්න මේ ආකාරයට තියලවලා නමපු අනිත් දණහිස මෙන්න මේ ආකාරයට ඔබේ පපු ප්‍රදේශය දක්වා ඇදීම සිදු කරනවා. මේදී ඔබට වම් තට්ටම් ප්‍රදේශයේ ඇදීමක් දැනේවි. ඉතින් මෙම ව්‍යායාමයත් ඔබට තප්පර 20ක් තබාගෙන උදේ සහ සවස වාර 3 බැගින් කරගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඔබට තියෙන කොන්ද වේදනාව ඩිස්ක් බල්ජ් එකක් නිසා ඇතිවුණු ස්නායු තෙරපීමකින් නම් එවැනි අවස්ථාවලදී ඔබට වේදනාව වැඩි වෙන්න පුළුවන් මේ ව්‍යායාමය කිරීමෙන්. ඉතින් එහෙම තත්වයක් ඇති වුණොත් මේ ව්‍යායාමය නවත්වන්න අනිත් ව්‍යායාම සඳහා යොමු වන්න. ඒ වගේම ඔබට ආතරයිටිස් තත්වයක් නැත්නම් මාංශපේශී ඇදීමකින් ඇතිවන කොන්ද වේදනාවක් නම් තියෙන්නේ මේ වේදනාව අඩු කරගන්න මේ එක්සර්සයිස් එක ඔයාලට දිගටම කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ ව්‍යායාමයේදී විතාව සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ බ්‍රීත් කරන ආකාරය හොඳින් නාසයෙන් හුස්ම ගනිමින් කටින් හුස්ම පිට කරමින් මේ ව්‍යායාමය සිදු කරන්න අත්‍යවශ්‍යයි. මේ ව්‍යායාමයේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කලව ප්‍රදේශයේ පිටුපස තියෙන මාංශපේශී ඇදීමකට ලක් කිරීම. මේ සඳහා ඔබට යොදා ගන්න පුළුවන් පටියක් එහෙම නැත්නම් ටවල් එකක් උනත් මෙන්න මේ විදිහට කකුල දිග හැරලෙවලා යටිපතුල හරහා ඔබ පටිය නැත්නම් ටවල් එක යවලෙවලා මේ විදිහට කකුල පොඩ්ඩක් ඇදීමකට ලක් කරනවා කෙලින් කරලෙවලා. එතකොට ඔබට දැනේවි කලව ප්‍රදේශයේ පිටුපස තියෙන මාංශපේශී ඇදීමකට ලක් වෙනවා. ඔබට තියෙන කොන්ද වේදනාව ස්නායු තෙරපීමකින් ඇතිවන කොන්දේ වේදනාවක් නම් එවැනි අවස්ථාවලදී ඔයාලට දැනීමේ අපහසුතාවයක් කරන්ට් එකක් වගේ යනවා තියෙන වේදනාවක් වගේ කොන්ද වේදනාවක් තියෙනවා නම් එවැනි අවස්ථාවලදී මෙන්න මේ ව්‍යායාමය කිරීමෙන් පොඩ්ඩක් ඒ වැඩි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී සැලකිලිමත් වෙන්න මේ ව්‍යායාමයෙන් එහෙම වුණොත් ඔයාලා මේ ව්‍යායාමය නවත්තන්න නැත්නම් දිගටම කරගෙන යන්න පුළුවන්. මේ ඉතා වැදගත් වෙනවා කලව ප්‍රදේශයේ පිටුපස තියෙන මාංශපේශී ඇදීමකට ලක් කිරීම සඳහා. ඉතින් මෙම ව්‍යායාමය තප්පර 20 බැගින් තබාගෙන වාර 3 බැගින් උදේ සහ සවස ඔබට කරගන්න පුළුවන්. ඔබේ කොන්ද වේදනාව කොන්දේ ඩිස්ක් එකක් බල්ජ් වෙලා ස්නායු තෙරපීමක් මේක ඇතිවන කොන්ද වේදනාවක් නයි. කියන්නේ කරන්ට් එකක් වගේ යනවා නම් දැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මෙන්න මේ එක්සර්සයිස් එක ඉතා වැදගත් වෙනවා. මේදී ඔබ කරන්නේ වැලමිට දෙක මෙන්න මේ විදිහට තබාගෙන මෙන්න මේ විදිහට කොන්දේ උඩ ප්‍රදේශයේ ඉහළට ගෙනීමක් සිදු කරනවා. මෙය ඉතා පහසුවෙන් නම් අපි ඊළඟට මෙහි වැඩි දියුණු අවස්ථාවක් විදිහට වැලමිට දෙක දිග ඇරලා කොන්දේ උඩ ප්‍රදේශයේ පමණක් මතක තබා ගන්න ඕනේ. උඩ ප්‍රදේශයේ පමණයි අපි ඉහළට ගෙනෙන්නේ. ඔබේ හිප් එක පල්ලෙහා තියෙන්න ඕනේ. ඒ ඉහළට ඉස්සෙවීමක් සිදු කරන්නේ නැහැ. මෙහිදී ඔබට තියෙන වේදනාව ආතරයිටිස් තත්ත්වයක් නිසා ස්ටෙනෝසිස් තත්ත්වයක් නිසා නම් මේ එක්සර්සයිස් එක කරන්න එපා. ඒන් වේදනාව වැඩි වෙන්න පුළුවන්. මෙයත් උදේ සවස තප්පර 20 බැගින් තබාගෙන කරන්න පුළුවන් වාර 3 බැගින්. මේ ව්‍යායාමයේදී අපි කරන්න යන්නේ අපේ කොන්දේ උඩ ප්‍රදේශය පහළ ප්‍රදේශය යන මුළු කොන්දේම තියෙන මාංශපේශී ඇදීමකට ලක් කිරීම. මෙම ව්‍යායාමයේදී මෙන්න මේ විදිහට ඔබ ධනෙස් දෙක උඩ වාඩි වෙලා ඉවරලා මෙන්න මේ ආකාරයට ඉන්පසුව මෙන්න මේ විදිහට අත් දෙක පහළට යන ආකාරයට අපි ස්ලයිඩ් කරන්න ඕනේ. ඉන්පසුව අත් දෙක දෙපසට විහිදවන්න ඕනේ. විතවල තියාගෙන තප්පර 20ක් තබාගෙන ඉන්නවා. ඉන්පසු අපි නැවතත් ඉහළට එනවා. මෙයත් වාර 3 බැගින් උදේ සහ සවස කරගන්න පුළුවන්. මෙම ව්‍යායාමය ඔබට කොන්දේ ඩිස්ක් බල්ජ් එකක් නිසා ස්නායු තෙරපීමකින් ඇතිවෙන කොන්ද වේදනාවක් තියෙනවා නම් මේ කිරීමේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සමහර අවස්ථාවලදී පේන් එක වැඩි වෙන්න පුළුවන්.
ඉතින් එහෙම නැත්නම් ඔබට දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ආතරටිස් තත්ත්වයක් නිසා මාංශපේශි ඇදීමක් නිසා ඇති වෙලා තියෙන පේන් එකක් නම් ඔබට තියෙන්නේ. එවැනි අවස්ථාවලදී මෙය ඔබට දිගටම සිදු කරන්න පුළුවන්. ඔබ මේ දකින්නේ cat and camel නැත්නම් cat and cow කියන ව්‍යායාමය. මේදී අප කරන්නේ ඔබට පෙනෙන ආකාරයට දන හිසත් hip එකත් එක line එකකට, ඒ වගේම wrist එකත් shoulder එකත් එක line එකට එන ආකාරයට තබාගෙන ඉන්පසුව මේ විදිහට කොන්ද ඉහළට එසවනවා. හිස පහළට යන ආකාරයට මේ විදිහට තබාගෙන තප්පර 10ක්. ඉන් අනතුරුව කොන්ද පහළට වක්‍ර කරමින් හිස ඉහළට ගෙන යමින් මෙන්න මේ ආකාරයට අනිත් පසට වක්‍ර කිරීමක් සිදු කරනවා. මේ ඔබ කළ යුත්තේ ඔබට පහසු පේන් ලෙවල් එකක් දක්වා පමණයි. මෙය වාර 10 බැගින් උදේ සහ සවස තප්පර 10 බැගින් තබාගෙන මේ ඔබට කරගන්න පුළුවන්. මේ ඕනම වේදනාවකට කොන්දේ වේදනාවකට මේ කරගන්න පුළුවන්. මෙය ප්‍රැක්ටිස් කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්කම තියෙනවා. අපගේ උකුල ඉදිරිපස තියෙන ආශපේශි තදභාවය නිසා අපේ lower back එකේ නැත්තම් කොන්දේ පහළ ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ මාංශපේශි කොන්දේ පහළ ප්‍රදේශයට සම්බන්ධ වෙන නිසා. ඉතින් අන්න ඒ මාංශපේශි අධීමකට ලක් කිරීම තමයි මෙන්න මේ ව්‍යායාමය මගින් සිදු කරන්නේ. මෙන්න මේ විදිහට කකුල් දෙක තබාගෙන අපි නමපු දණහිස මෙන්න මේ විදිහට ඉදිරියට යන ආකාරයට අපේ කොඳුයට පෙළ පිටිපසට යන ආකාරයට තබාගෙන ඉනකොට ඔබට ඔබේ දකුණු පස තියෙන hip එක නැත්තම් ඉදිරිපස ආශ්‍රිත මෙන්න මේ පෙන්වා දෙන ප්‍රදේශය ආශ්‍රිතව ඔබට ඇදීමකට ලක් වෙනවා දැනේවි. මෙන්න මේ ඇදීම ලක් වෙන තුරු ඔබ මෙන්න මේ විදිහට ඉදිරිපස්සට දණහිස නම යොමු විය යුතුයි. මෙයත් තප්පර 20 බැගින් තබාගෙන වාර 3 බැගින් උදේ සහ සවස කර යුතුයි. මෙම ව්‍යායාමයත් ඕනම කන්ඩිෂන් එකක්. ඒ කියන්නේ ඩිස්ක් එක බල්ජ් වෙලා ඒ වගේම මාංශපේශි ඇදීම නිසා එහෙමත් නැත්නම් ආතරයිටිස් තත්ත්වය නිසා ඇතිවන වේදනාවලට යොදා ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා අද මේ වීඩියෝ එකෙන් පෙන්වලා දුන්න best 10 exercises ඔයාලත් ගෙදරදීම ප්‍රැක්ටිස් කරලා ඔයාලගේ කොන්ද වේදනාව අඩු කරගනී කියලා. ඉතින් ඔයාලටත් මෙන්න මේ අද මම පෙන්වලා දුන්න ව්‍යායාම ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් මගින් මට යොමු කරන්න. මම බලාපොරොත්තු වෙනවා ඔයාලට උත්තර ලබා දෙන්න. එහෙමනම් මෙවැනි තවත් වීඩියෝ එකකින් ලබන සතියේත් හමු වෙමු.